ආයි අහලා තියෙනව නේද මේ ලෝකේ ගොඩක් අභිරහස් සිදුවීම් තියෙනවා. ඒ දේවල් හරියට පැහැදිලි කරගන්න තවමත් බැරි වෙලා තියෙනවා. ඒ අතර අద్භූත ජනක සිදුවීම් බොහොමයක් තියෙනවා. ඒ වගේ අద్භූත සිදුවීමක් ගැන අද කතා කරමු. පුටුවක් බලලා වාඩි වෙන්න. ඉගෝර් ඩයට්ලෝ කියන්නේ සෝවියට් රුසියාවේ යූරල් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මෙයා 1959 ජනවාරි මාසයේදී තමන්ගේ තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග යූරල් කඳුවැටිය තරණය කරන්න සූදානම් වෙනවා. දින 16කින් මේ කන්දේ මුදුනට ගිහිල්ලා තමන්ගේ විශ්වවිද්‍යාලයට නැවත ටෙලිග්‍රෑම් පණිවිඩයක් එවන එක තමයි මෙයාලගේ අරමුණ. මෙයාලා කන්ද තරණය කරලා දින ගත වෙනවා. හැබැයි අදාළ දිනයට ටෙලිග්‍රෑම් පණිවිඩයක් විශ්වවිද්‍යාලයට ලැබෙන්නේ නැහැ. මෙතනින් පස්සේ විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් හිතනවා මෙයාලා හිම කුණාටුවකට වගේ තත්ත්වයකට අහු වෙච්ච නිසා මේ පණිවිඩය ප්‍රමාදයක් කියලා. හැබැයි දින ගත වෙනවා. පණිවිඩය ලැබීම තව තවත් ප්‍රමාද වෙනවා. අවසානයේදී විශ්වවිද්‍යාලය හමුදාව සහ පොලිසියත් සමග එකතු වෙලා මේ යූරල් කන්දේ වාසය කරන මන්සි කියන ගෝත්‍රයේ කණ්ඩායමකට එකතු වෙලා මේ පිරිස ගැන සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනවා. සෝදිසි මෙහෙයුම ඉතාමත් දරුණුවට ක්‍රියාත්මක වෙනවා. මේ යූරල් කන්දේ ඔවුන් ඇවිද ගිය සීමාවන් සොයා මේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. සෝදිසි කණ්ඩායම ක්‍රමයෙන් මේ කන්ද මුදුනේ තියෙන මලගිය කන්ද කියලා මේ මන්සි ගෝත්‍රය බව හඳුන්වන ප්‍රදේශයක ඇතුළත් වෙනවා. මෙතනදී සෝදිසි කණ්ඩායම් වලට මෙයාලගේ කූඩාරම හමු වෙනවා. පරීක්ෂණ කරගෙන ඉස්සරහට යනකොට මෙයාලට මල සිරුරු හමු වෙන්න පටන් ගන්නවා. එතනින් බොහොමයක් මල සිරුරු ශීතලට ගල් වෙලා මියගිය ස්වරූපයක් තමයි පෙනෙන්නේ. මේ කන්දේ උෂ්ණත්වය තිබුණේ සෙල්සියස් අංශක -25ක් විතර. ඒ නිසා ඉතාමත් සරලවම මේගොල්ලෝ සීතල නිසා ගල් ගැහිලා මිය ගියා කියන පරීක්ෂකයෝ කටයුතු කරනවා. හැබැයි අద్භූත සිදුවීමක් වෙන්නේ ඊට පස්සේ පරීක්ෂණ කරගෙන යනකොට කණ්ඩායමට හමු වෙනවා මියගිය මල සිරුරු කිහිප. ඒ මල සිරුරු තිබුණේ ඉතාමත් අසාමාන්‍ය විදිහට විකෘති වෙනවා. ඇතැම් මල සිරුරු වල ඇස් උගුල්ලා දමනවා. ඇතැම් මල සිරුරු වල දිව කපලා. ඒ වගේම බොහොමයක් මල සිරුරු වල අස්ථි කැඩිලා ගිහිල්ලා, ඉල ඇට කැඩිලා ගිහිල්ලා. පුදුමයට කාරණාව සහ අභිරහස්ම කාරණාව ඒක නෙමෙයි. මේ ඉල ඇට කුඩු වීම සහ තුවාල පිටතින් සිදු කරන තුවාල නෙවෙයි. ඇතුළත සිට පිටතට ආපු තුවාල. මේ ඉල ඇට කුඩු වෙලා තියෙන්නේ පිටතින් එල්ල වුණු ප්‍රහාර නිසා නෙවෙයි. ශරීරයේ ඇතුළතින්ම මේ ඉල ඇට කුඩු වෙලා තියෙනවා. ඒ නිසා මේක කිසිම විටක මිනිස්සෙකුගේ පහර දීමකින් සිදු නොවෙන්නේ නැති කියලා කණ්ඩායමේ පරීක්ෂකයන් තීරණය කළා. ඉදිරිපත් වී ඇති මතවාද අතරින් තරමක් පිළිගත හැකි මතවාදය වෙන්නේ ස්ලැබ් ඇවලන්ස් නම් ක්‍රියාකාරීත්වයයි. හිමකඳු කඩා වැටීමේදී හිමකඳු ස්තරයක් එකවර කඩා වැටීම ස්ලැබ් ඇවලන්ස් නම් ක්‍රියාවේදී සිදුවනවා. මීට අමතරව කැටබික් විංස් නම් සුළං ක්‍රියාකාරීත්වයේ හේතු වෙන මේ අනතුරු සිදුවන්නට ඇති බවට මතවාද පැවසෙනවා. නමුත් මරණයට පත් වූවන්ට සිදු වූ අස්වාභාවික තුවාල සිදුවන්නේ කොහොමද? මෘතදේහවල අධික විකිරණශීලීතාවයක් තිබුණ කොහොමද? තවමත් අභිරහසක්. මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අපේ point of view TikTok page එක සහ Facebook page එක පැත්තේ රවුමක් දාලා ඊළඟ වීඩියෝ එකකින් ඉදිරියට හම්බෙමු. එතකම් ගිහින් එන්න.